හායි යාළුවනේ ඉතින් මම මේ බොන්ඩ් එකේ DSL වලට හින්දා ටැංකි සුද්දෙක් ගෙනා මං අද කෙලිම විස්තරයට බැස්සා කියන්නේ ඔන්න ඉන්නා ටැංකි සුද්දා මෙන්න උඩට ගත්තා මෙන්න පේන ඇතිව බලන්න යාළුවනේ මෙයාව මේ ගන්න ඕනේ කියලා හිතුනේ එහෙමයි මගේ යාළුවෙක් ඉන්නවා එයා කිව්වා මෙයා මේ ඇලකට දාන්න යන්නේ මේ දෙනවනම් දෙන්නේ සල්ලි වලට කියලා කොහොම හරි ඉතින් මං සල්ලි දීලා ගත්තා මේ ටැංකි සුද්දා ඇල වලට දැම්මම හොඳ නෑනේ ඔය ඉන්න මෙන්න ඉන්න ලස්සනට ඉන්න මෙයා අඟල් 7ක් 8ක් විතර ලොකුයි ලොකු පැකට් එකකට දාලා ගෙනා ඉතින් ටැංකි සුද්දා ඉන්නා ඒ විතරක් නෙමෙයි එයාගේම මම තව එක්කෙනෙක් කරන් ආවා එයා නම් ඊයේ රෑ තමයි මං ගෙනාවේ මෙයා මෙහෙම තිබ්බා මෙයාට ඉතින් වතුර නැතිවුණත් ඉන්න පුළුවන් මෙයාව එහෙමම තිබ්බා තව එක්කෙනෙක් ඉන්නවා අර පැත්තේ කොසුම් වයින් හරි නරයවත් ගෙනාවා එයාවත් එපා කිව්වා ටැංකි ඉඩ නැහැ කියලා ඒගොල්ලෝගේ මීට වඩා පොඩි ටැංකියක් තියෙන ඒගොල්ලන්ට කියාලුනේ මේනේ රෙඩ් කොමන්ඩ් කෙනෙක් එයා දැන් අඩියක් විතර ලොකු වෙලා ටේල් එකත් එක්ක පොඩ්ඩක් විතර මේ අපේ මාළුන්ට පොඩ්ඩක් විතර ඉතින් මේ හිටපු මාළුන්ට පොඩ්ඩක් විතර ඇග්‍රෙසිව් යා පේනවනේ හපන්න හදනවා එයා ඉන්න මේ ඔක්සිජන් එකයි ඔක්කොම දාස් කරන්න යන්නේ අස්තල්ලේ ඔයගොල්ලෝ වීඩියෝ ගේන්න ආයෙත් ඔයගොල්ලෝ කිව්වා ඊය දවස් ටිකේම වීඩියෝ එකක් ගේන්න බැරි වුණා මොකද කිව්වොත් මගේ අතේ මේ අපේ බල්ලෙක් අපේ බල්ලා කෑවා රෝම් බල්ලා කෑවා මේ ඔතාගෙන ඉන්න බල්ලා කෑවා ඒක නිසා තමයි ගන්න බැරි වුණේ වීඩියෝ එකක් කරන්න බැරි වුණේ ඉතින් අපු ගමන් මෙයා ගත්තා ටැංකි සුද්දා ගත්තා ඔයගොල්ලෝ හිතන්න මේකෙත් ඉන්න අයෝගේ ටැංකි සුද්දා කොහෙන්ද එයාව මේකට දාන්නේ එයාව දාන්නේ පොන්ඩ් එකට අරගෙන ලොකු පොන්ඩ් එකට දාන්නේ ලොකු ටැංකිය ඉන්නේ මෙයා දැන් අස් කරනා වතුර අඩු මෙතනටවත් අඩු කරන්න වෙයි වගේ මට හිතෙන්නේ මෙතනටවත් අඩු කරනවා නැත්තම් බෑ කුණු වැඩි මං ඉස්පිරිතාලේ හිටියා එතකම්ම මේ ටැංකිය ඉතින් අස් කරලා නැහැ කිසිම දෙයක් නිකන් තමයි තිබ්බේ මේ පේනවනේ ඔක්සිජන් එකේ හැටි ඔක්කොම ලයිටුයි ඔක්කොම සවුත් වෙලා තියෙන්නේ මොකද දැන් වැඩි අද ඉතින් ඔක්කොම අස් කරනවා අස් කරලා ආයෙත් තව දෙයක් කියන්නනේ මේ පිටිපස්සට ගේනවා මං ස්ටිකරයක් මේ ස්ටිකරේ සවුත් වෙලා කුඩු යනවා ඒක නිසා ස්ටිකරයක් ගේන්න ඕනේ පිටිපස්සට ගහන්න ඒකයි තව ඉතින් කියන්න තියෙන්නේ එච්චර තමයි ආයි ඉතින් යාළුවනේ තියෙනවා මේ ඇතුලේ ටැංකි උඩ තට්ටුවට ගෙනාව ඉබ්බා ඉන්නවා ඒ සෙට් එක අපි යන යාළුවනේ ඒ සෙට් එකත් බලන්න යමු හරි ඉතින් ඔන්න ආවා ඉබිමෑන්ව බලන්න ඔන්න ඉන්නවා ඉබිමෑන් අපේ ටෝටල් පොඩ්ඩා ඔය ඉන්නේ ඉබිමෑන් ඉන්නවා ආයි ගෙනා කකුළු මෑන් කෙනෙක් ශ්‍රීම්ප් කෙනෙක් ගෙනා ඔන්න ඉන්න කොළ තමයි පොර කන්නේ ඉතින් පුළුවන් තරම් කොළ කන්න වෙන දෙයක් නම් කන්නේ නැහැ මේක දැනට නිකන් ගහපු සෙටප් එකක් පස්සේ ගහන හොඳ සෙටප් ටික ඔය ඉන්නේ එයා ඉන්නවා මේකේ බ්ලූ පුරාමියා ඉන්නවා ප්‍රශ්නයක් නැහැ මේ ටික මිදින් මම ඉස්පිරිතාලේ ගිහින් ඔක්කොම ටික අස් කරන්න ඕනේ දැන් මේ ඕක අස් කරන්න ඕනේ අර බේසන් වල මොනවත් නැහැ උඩ තට්ටුවේ තියෙන ඔක්කොම ටික අවුල්ලා තියෙන්නේ ටැංකිය වල මේ ජරා ඔක්කොම ටික මේ අස් කරගෙන යනවා අද කරන්නේ නැහැ ලොකු ටැංකිය අස් කරන්න මේකින් පැරට් එක ගෙනා ෆයිනල් සෙට් එකක් තියෙනවා හැම මෙයා ලස්සනට ඉන්නේ දැන් එයාත් හොඳට ඉන්නවා තියාගෙන ඔයගොල්ලෝ කියන්න ඕනේ මං ගෙනා ජපනිස් කොයි දාට දෙන මේ මාළු කැම්ප් එකට හරි ජපනිස් එක හොඳයි මේක දීලා බලන්න ඔයගොල්ලෝ නම මෙතින් මෙහෙම බලාගන්න නම ඔය තියෙන ඔක ඒක හොඳයි දෙන්න මාළුන්ට
ටික තමයි ඉතින් තියෙන්නේ මේ උඩ තට්ටු වෙන අපි යන් ආපහු එහෙනම් ටැංකි සුද්ද ගාවටත් ගිහිල්ලා රුටි බලන්න ටැංකි සුද්ද ගැන විතරක් නෙමෙයි යාළුවනේ තව එකෙක් ගැන කියන්න තියෙනවා මෙන්න ඉන්නවා ජපනිස් කොයි කෙනෙක් ගෙනාවා ඉම්පෝර්ට් කරපුනේ මූනා රුපියල් 10500ක් වුණා මේ කොයි මාළුවා කෙනයි ගෙනාවා ඉතින් මේ අනිත් අය නම් මේ පේඩ් කාෆ්ලා නිකන් අරයා තමයි ජපනිස් කොයි මාළුවා ඉන්නේ සුපිරියටම කලර්ස් තියෙනවා තියාවත් ගෙනවා මෙයා ගෙනවා ඔය කට්ටිය තමයි මේ ටැංකිය ගෙනාවේ අයන Google iFish ලොකු වෙලා එහෙනම් යන් අපි ටැංකිය සුද්ද ඉතින් යාළුවනේ මේ ඉන්නේ අලුතෙන් ගෙනාව ටැංකියට ගෝල් ෆිෂ්ලා ජෝඩුවක් දැම්මා ස්ටූල් එකකට තමයි ඉන්නේ ඉන්නේ ගෝල් ෆිෂ්ලා ටැංකිය නම් හොඳයි හොඳට තියෙනවා ක්වොලිටියට ටැංකියක් ගෙන අලුතෙන් ටැංකියේ සෙටප් එකක් ගහලා මේ සිටින් තියෙන සෙටප් එක ගහුවේ ගෝල් ෆිෂ්ලා දෙන්න තමයි දැම්මේ ඉන්නේ ගෝල් ෆිෂ්ලා දෙන්න ඒ දැන් තමයි එහෙනම් යාළුවනේ ඉතින් වීඩියෝ ඉවරයි ආයෙ ගන්න වීඩියෝ කරන්න එහෙනම් සුබ දවසක්